රන්දහදිය බින්දුවෙන් ඉසුරු සුවඳ රැඳු රැඳු රන්දහදිය බින්දුවෙන් ඉසුරු සුවඳ රැඳු රැඳු කතුනා ගල් රන් ගොයමේ සින්දු රන් ගොයමේ සින්දු රන් ගොයමේ සින්දු ගරු කටයුතු පැරිස් බෞද්ධ විහාරාධිපති සාහිත්‍ය ශූරී ගරු කටයුතු අපේ නායක හමුදුරන් වහන්සේගේ අවසරයි. ඒ වගේම ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගරු කටයුතු අපේ නායක හමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. අපේ තානාධිපති කාර්යාලයෙන් පැමිණි දිනේශා මෙතිණියනි, ඒ වගේම අපේ දහම් පාසලේ දරුවන්ගේ මේ උත්සවයේ සඳහා විශේෂ ආරාධනා මුත්තන් හැටියට පැමිණි විශාරද එඩ්වඩ් ජයකොටි මැතිතුමා ප්‍රධාන මැතිණියනි, ඒ වගේම මේ අවස්ථාවේ පැමිණි විශේෂ ආරාධනා මුත්තෙක් හැටියට පැමිණි අනුර හැගොඩ මහත්මයා ප්‍රධාන ආරාධනා මුත්තන් සිළු දෙනා එනොත්, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාගෙන්, ඒ වගේම දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් අවසර පතමින් මා මේ වෙලාවේ ඊටාම කුංචි අනුශාසනාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මම මේ සඳහා පුංචි ශ්ලෝකයක් ගත්තේ. ශ්ලෝකේ කියන්නේ නෑ, නමුත් ඒකේ අර්ථයත් එක්ක මම පුංචි කතාවක් කරනවා. අපි හැමෝම දන්නවා කිසියම් මණිකක් තිබුණොත් ඒක උපමට්ටම් කරලා කිසියම් මුද්දක පැලඳුවොත් එහෙම ඒ මුද්දේ තියෙන වටිනාකම වැඩි වෙනවා. මණිකක් නිකන් තියනවට වඩා ඒක මුද්දක පැලඳුවොත් ඒ මුද්දේ තියෙන වටිනාකම වැඩි වෙනවා. ඒ මණිකටත් විශේෂ වටිනාකමක් හම්බ වෙනවා. ඒ මණිකක් අලලා සකස් කරපු මුද්ද කවුරු හරි කෙනෙක් අතක පැලඳුවොත් එහෙම ඒ අතක පළඳින කොටත් ඒකට කිසියම් වටිනාකමක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි කිසියම් ආභරණයක් හදලා පැත්තක තියලා තිබ්බා කියලා ඒක කිසි වටිනාකමක් හම්බෙන්නේ නැහැ. එතකොට මේ ශ්ලෝකයට අනුව කියනවා
මැණිකට වටිනාකමක් හම්බ වෙනවා මුද්ද නිසා, මුද්දට වටිනාකමක් හම්බ වෙනවා මැණික නිසා. අතේ වටිනාකමක් තියෙනවා, මිනිස්සෙකුට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම වැඩි වෙනවා මැණිකක් තියෙන මුද්දක් පළඳනකොට කියලා. අද දවසේ මේ කරන වැඩසටහනත් අන්න ඒ වගේ තමයි. දහම් පාසලේ දරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්නයි මේ වේදිකාව සකස් වෙලා තියෙන්නේ. ඒ සඳහා තමයි මේ සිළු දේවල් සූදානම් වෙලා තියෙන්නේ. අපේ දහම් පාසලට ඒ සඳහා සුදුසුම නායකත්වයක් අපේ ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේ ලබලා දෙනවා. ඒ වගේම තමයි ආචාර්ය මල්ලේ ගුරු මහත්මීන් විශේෂ කැපවීමක් කරමින් මේ දරුවන්ට දහම් අධ්‍යාපනය වගේම ඒ වගේම සිංහල භාෂාව පිළිබඳ අධ්‍යයනයත් එහෙම නැත්නම් ඉගෙන ගැනීමටත් අවස්ථාව ලබා දෙනවා. මේන් අපි හැමදෙනාම දන්නවා මේ දරුවෝ සියලු දෙනාම මේ රටේ පුදුරු දරුවෝ. ඒ නිසා මේ හැම දරුවෙකුටම සිංහල භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාවක් නැහැ. එහෙම දරුවන්ට සිංහල භාෂාවක් හොඳින් උගන්වලා ඒ වගේම ඒ අයට දහම් දැනුමත් ලබලා දීලා ඒ අයගේ ජීවිත සම්පූර්ණ කරන්න, එහෙම නැත්නම් අර මං මතක් කරපු සොලෝකේ හැටියට දරුවන්ට කිසියම් වටිනාකමක් ලබලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මේ දරුවන්ගේ ඒ හැකියාවන් වැඩි දියුණු වෙනකොට, ඒ දරුවන්ගේ වටිනාකම් වැඩි වෙනකොට ඒ වෙනුවෙන් කැපවිච්ච බොහෝ පිරිසක් ඉන්නවා. දහම් පාසල පවත්වා ගනිමින් ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේ ඒ සඳහා මූලිකත්වයේ අනුශාසකත්වයේ ලබලා දීලා තියෙනවා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් විශේෂ කැපවීමක් කරමින් දහම් පාසලට පැමිණෙමින් දරුවන්ගේ මේ හැකියාවන් වර්ධනය කළා තියෙනවා. ඒවා අපිට මේ වේදිකාව පුරාවට මෙතනින් එහාට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි මේ දරුවෝ මේ විදිහට හැකියාවන් දක්ෂතාවයන් ගොඩනංවා ගන්නකොට ඒ වෙනුවෙන් දෙමව්පියන්ටත් විශේෂ කැපවීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ දරුවෝ දහම් පාසලට රැගෙන එන්න, ඒ වගේම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, වෙනත් පුහුණු වීම කරනකොට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, මෙන්න මේ කැපවීම දෙමව්පියන්ටත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ දරුවන්ට තියෙන වටිනාකම වැඩි වෙන්නේ මෙන්න මේ විදිහට අපි හැමෝගෙම කැපවීමක් නිසා. දහම් පාසල නිසා දරුවන්ට වටිනාකමක් ලැබුණා. ඒ වටිනාකම ලැබෙන්න දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් මහන්සි වුණා. ඒ දරුවන්ට තියෙන වටිනාකම වැඩි කරන්න මේ දෙමව්පියෝ මහන්සි වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ දෙමව්පියන්ට විශේෂයෙන් මතක් කරනවා, දහම් පාසල කියලා කියන්නේ දරුවන්ගේ ගුණ නැන වඩනවා වගේම සාහිත්‍ය පැත්තෙන් වෙන්න පුළුවන් ඒ අනිකුත් දක්ෂතාවයන් ඇති කරගන්න හොඳ තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා. අපිට අද දවස පුරාවට මේ වේදිකාවේ ඒ අවස්ථාව බලා ගන්න පුළුවන්. ඒ නිසා අර සංස්කෘත සොලෝකයේ කියනවා ගුරුවරු නිසා ශිෂ්‍යෝ බබලනවා, ශිෂ්‍යෝ නිසා ගුරුවරු බබලනවා. එතකොට ශිෂ්‍යයෙක් බබලන්නේ ගුරුවරයෙක් නිසා, ගුරුවරයෙක් මඟ පෙන්වපු නිසා. දැන් මේ දරුවෝ මේ තරම් වේදිකාවේ බබලන්නේ අපේ ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේ නිසා, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් නිසා, දෙමෝපියන් නිසා. මේ හැමෝම කැප වෙලා තියෙනවා. මේ හැමෝම මහන්සි වෙලා තියෙනවා. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ ලැබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ නැවත වතාවක් මට මතක් කරන්න කැමැතියි දෙමෝපියන්ට, ඔබ මහන්සි වෙලා ඔබේ දරුවෝ දහම් පාසලට එවන්න ඕනේ. ඒ එව්වොත් තමයි මේ දරුවන්ට හොඳ වටිනාකමක් හම්බ වෙන්නේ. අපට විශේෂ දක්ෂතාවයන් තියෙන අපේ විශාරද එඩ්වඩ් ජයකොඩි මැතිතුමා සමග ගීත ගායනා කරන්න, ඒ සඳහා පුරුදු වෙන්න මේ අවස්ථාව ලැබුණේ දහම් පාසල නිසා. ඒ නිසා දෙමව්පියෝ මහන්සි වෙන්න ඕනේ තමන්ගේ දරුවෝ කොහොම හරි දහම් පාසලට රැගෙන එන්න. එහෙම රැගෙන ආවොත් මේ දරුවන්ට දක්ෂතාවයන් ඇති කරගන්න පුළුවන්. ඒක ගීත ගායනය වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, සිංහල භාෂා දැනුම වෙන්න පුළුවන්, ඒ වගේම ධර්මයේ පිළිබඳව දැනීම වෙන්න පුළුවන්. ඒ නිසා අද දවසේ මේ සියලුම ඉදිරිපත් වීම කරන මේ දරුවන්ගේ දක්ෂතාවයන් මේ හැමෝගෙම දක්ෂතාවයන් නිසා නැත්නම් හැමෝගෙම කැපවීම නිසා ලැබුණු දෙයක් කියන එකත් මතක් කරමින් මේ දරුවන්ගේ වටිනාකම ලැබුණේ මේ නායක හාමුදුරුවෝ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් දෙමෝපියෝ නිසා කියන එකත් මේ වෙලාවේ මතක් කරමින් දරුවන්ගේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නත්, ඒ වගේම අද දවසේ කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නත් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වෙනුවෙන් කැපවුණු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් මාගේ මේ පුංචි අනුශාසනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි.
මධ්‍යම මහේශ්වර රූපං සවස විෂ්ණු රූපං ඕම් ජය කට කටත්ත විකට මරණ තර වේරියන් පුජ සංගීත භරණ මම දේහ නායක සිද්ධි බලං මම දේහ නායක බුද්ධි බලං Kitane kinate kitti katane Sakvittan hiruta venda sinhala deepe Uppane poopane vani rasa vahe Kammane kikundidi sinhala nade Kanhane kanhane kamsahelaine Ravana parapuraka ulada budunge deshe Damaru buddha viraya vayane ketkelinna Kevili pevili uya uya veda veda venna Anurapuraye sayanjata kiribaccha dena Samanula sabare masuran vada danata pidena Asane dasante ravana tare Auruttama satuta rendu sadham dive Asane dasante ravana tare Auruttama satuta rendu sadham dive Namula devase jawen kamate bamanna Yenet konen bala bala ladun laganna Peranima dese porane sirita rakinna Ye deepe ekanekatata siyata venna Madara madara parasatu pipena Devuloke mehene devivaru vasana Anhane kanhane kamsahelaine Ravana parapuraka ulala budunge dese Kitane kinate kitti katane Sakvittan hiruta venda sinhala deepe Uppane poopane vani rasa vahe Kammane kikundidi sinhala nade Kanhane kanhane kamsahelaine Ravana parapuraka ulala budunge dese Madakal adavil talaye pipi niva halmal Gadane pipena mal
පූජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සුදස්සී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාණනි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය, අපේ ආනන්ද හේවගේ මහතා, ධම්මචක්ක දහම් පාසලේ විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය සහ ආදරණීය දෙමව්පියනි, දහම් පාසල් දූදැරියනි, සහෘද හිතවතුනි. මම ප්‍රථමයෙන්ම ප්‍රංශීය ශ්‍රී ලංකා තානාපතිනිය මනිෂා ගුණසේකර මැතිණිය වෙනුවෙන් 2025 ලක්දරුවෝ ප්‍රසංගයේදී අද දින දක්ෂතා දක්වන සියලුම දරුදැරියන්ට තානාපති කාර්යාලය වෙනුවෙන් උණුසුම් සුභාශිංසන එකතු කරනවා. ඒ වගේම මේ අවස්ථාව ඒ දරුදැරියන්ට උදා කර දීම පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේට වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයට තානාපති කාර්යාලයේ හෘදයාංගම ස්තුතිය තානාපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් පුද කර සිටිනවා. තානාපතිතුමියට විශේෂ කටයුත්තකට රාජකාරීමය කටයුත්තකට සහභාගී වීමට තිබෙන නිසා මේ අවස්ථාවට අද සහභාගී වීමට නොහැකි. ඒ නිසා ඒ කනගාටුව එතුමිය වෙනුවෙන් මේ සියලු දෙනාට ප්‍රකාශ කරන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා. ඒ වගේම දරුවන්ගේ ලෝකයේ යහපත් කිරීම සඳහා කවුරුන් හෝ කුමන ආකාරයෙන් හරි දායකත්වයේ සපයනවා මම විශ්වාස කරන්නේ ඔවුන් අතිශය ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ලෙස. ලන්ඩන් නුවර ඉඳලා ඉන්න පුළුවන් නම් මේ ළමයි වෙනුවෙන් ලංකාවේ ඉඳලා මේ ළමයි වෙනුවෙන්ම මෙතනට සම්ප්‍රාප්ත වෙනවා නම් ඒ වෙන කිසිම අරමුණක් නිසා නෙවෙයි දරුවන් වෙනුවෙන්. එනිසා තානාපතිතුමිය අද උදේ දුරකථන ඇමතුමක් ලබා දීලා මට කිව්වා විශේෂයෙන්ම එඩ්වඩ් ජයකොඩි මහතාටත් චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියටත් මේ දරුවන් පුහුණු කිරීම ආපු දවසේ ඉඳලා අපි දන්නවා දහම් පාසලට ගිහිල්ලා මේ දරුවන් පුහුණු කිරීමේ කටයුතු වල ඉඳලා අද දවස දක්වාම සෑහෙන කැපකිරීමක් කරා. ඒ නිසා තානාපතිතුමියගේ විශේෂ ගෞරවය පුද කරන්න කියලා මගෙන් ඉල්ලා සිටියා. ප්‍රංශීය ශ්‍රී ලංකා තානාපතිතුමිය වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වෙන්න සහ මේ අවස්ථාවේදී මේ දරුවන් අගය කරන්න මම හිතනවා අපේ හාමුදුරුවනේ මට විශේෂ අයිතියක් තියෙනවා කියලා. මොකද තානාපති කාර්යාලය වෙනුවෙන් මේ දහම් පාසලත් එක්ක මේ දහම් පාසලේ දරුවොත් එක්ක දෙමව්පියොත් එක්ක මම හිතන්නේ වැඩිපුරම සම්බන්ධීකරණ කටයුතු කරේ මම ගොඩක් කලාවට ඉරිදා දවස්වලට දහම් පාසලට ගියා. දහම් පාසලේ දරුවන්ව තානාපති කාර්යාලයට රැගෙන ආවා. විශේෂයෙන් තානාපතිතුමියට එහි ප්‍රධාන ගෞරවය හිමිය යුතුයි. දරුවන්ගේ විශේෂ අවශ්‍යතා විශේෂ දක්ෂතා හඳුනාගෙන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරපු බොහෝ උත්සව අවස්ථාවලදී රාජතාන්ත්‍රික කටයුතුවලදී වගේම යුනෙස්කෝ ආයතනයේ තියෙන විවිධ ප්‍රසංගවලදී මේ දරුවන්ගේ දක්ෂතා දක්වන්නට අපිට අවස්ථාව උදා කර දෙන්න පුළුවන් වුණා. ඒ පිළිබඳව අපිටත් තියෙන ලොකු ආඩම්බරයක්. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මේ දරුවෝ ලංකාවේ ඉන්න දරුවෝ වගේ නෙමෙයි. දෙවන පරම්පරාවේ දරුවෝ සිංහල ආයාසයෙන් යුතුව ඉගෙනගත්තු දරුවෝ. ඒ නිසා ඒ දරුවන්ගේ හැකියාවන් මං හිතන්නේ අපි පුදුමාකාර විදියට අගය කරන්න ඕනේ. මට කිව්වා හාමුදුරුවෝ අද දවසේ තහනම් වචනය තමයි කිව්ව කෝන්ගස්දිනියේ ආනන්ද හිමි කියන එක. හැබැයි හාමුදුරුවනේ සමහර දේවල් හරිම අවියෝජනීයයි. අපිට එකකින් එකක් විනිර්මුක්තව කතා කරන්න හරි අමාරුයි. ඒ වගේ තමයි මේ දහම් පාසලේ දරුදැරියන් දෙවන පරම්පරාවේ දරුදැරියන්ට සංස්කෘතිය පවරා දීමේ වගකීම ජාතික මෙහෙවරක් විදියට සලකලා අපේ හාමුදුරුවෝ ඒක කරගෙන යනවා. අපි අපේ තානාපති කාර්යාලයෙන් විශේෂයෙන්ම රජයේ මැදිහත් වීමකින් කරනවා වගේ අපේ හාමුදුරුවන්ව ඇගීමට පාත්‍ර කරා. ඒ උන්වහන්සේ කරන විශේෂ රාජකාරීමේ කටයුත්ත නිසා. ඉතින් අපි දන්නවා හාමුදුරුවෝ 70 දශකයේ ඉඳලා බොහෝම අසීරු අවස්ථාවන් වලදී පවා ලංකාවේදී ආරම්භ කරේ අපේ රටේ මිනිස්සුන්ට ඒ සාහිත්‍යමය වටිනාකම උදා කර දෙන්න. ඒකට හොඳම උදාහරණය තමයි ඔබතුමා දන්නවා ඇති විවිධ සංගරාවේ සංස්කාරක දුරේ හොබවමින් තාම අමාරු කාලවලදී කොහොමද ඒ කාර්යය කළේ කියලා. එහෙම බලනකොට අපි හාමුදුරුව කොවුලන් නොගයපු කාලෙක මිනිස්සු වෙනුවෙන් ගයපු කෙනෙක්. මල් නොපිපුණු කාලෙක මිනිස්සුන්ගේ හදවත් තුළ පිපුණු මලක්. ඒ වගේම අඳුරුම රාත්‍රීන් වලදී පවා ජීවිතය දරාගන්නේ කොහොමද කියලා මිනිස්සුන්ට කියා දුන්නු අපේ තෙර නමක්.
මං හිතන්නේ එහිම දිගුවක් තමයි හාමුදුරුවෝ අද දක්වා අරගෙන ඉන්නේ. ඒ නිසා හාමුදුරුවනේ බොහොම පිං ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. මේ කරන කාර්ය ඉතා හොඳින් දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වගේම දීර්ඝායුෂ ලැබෙන්න කියලා. මට පුංචි කාලයක් දෙන්න. ඇයි අපි දරුවන්ට සාහිත්‍ය උගන්වන්න ඕනේ? මේක ලංකාවෙත් අද ඔබතුමා දන්නවා ඇති ගුරුවරයෙක් විදියට ලොකු ප්‍රශ්නයක්. අපේ තරුණ පරම්පරාව විශේෂයෙන් 2000න් පස්සේ ඉපදිච්ච පරම්පරාව සාහිත්‍යයෙන් ඈත් වෙලා ඉන්නේ. ස්වභාවිත ගීතයෙන් ඈත් වෙලා තියෙන්නේ. වෙනමම ලෝකයක් මවාගෙන වෙනම ලෝකයක ඉන්නවා. හැබැයි තවමත් මං හිතනවා අපේ පරම්පරාව 1980 දශකයේ අගභාගයේ පරම්පරාව තවමත් ඒ වගේ කරනවා. මට පුළුවන් ඔබතුමාගේ ගීත 30ක් නම් කරන්න කිව්වොත් එක දිගට කියාගෙන යන්න. අපි ඒ සාහිත්‍ය අගය කරපු මිනිස්සු, ඒ දේවල් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. ඒ දේවල් අපි අපේ තරුණ පරම්පරාවට ලබා දෙන්න ඕනේ ඇයි? මේ ඊයේ පෙරේදා මහාචාර්ය ජේ.පී. දිසානායක මහතාව අගයන උපහාර මංජරී කියලා උත්සවයක් තිබුණා. මමත් එතුමාගේ ගෝලියෙක් කොළඹ විශ්වවිද්‍යාලේ මම ඉගෙන ගත්තා. එතුමා කියනවා විශ්වවිද්‍යාලයකින් නායකයන් බිහි කරන්න ඕනේ. නායකයෝ වර්ග දෙකක් ඉන්නවා. එකක් දේශපාලන නායකයෝ, අනිත් අය තමයි ජනනායකයෝ. ජනනායකයන් තමයි අපි බිහි කරන්න ඕනේ. මම එතුමා කරපු කතාව සාරාංශයක් විදියට කියන්නේ. ජනනායකයෙක් කියන්නේ කාරණා 7ක් අඩංගු කෙනෙක්. කාරණා 7ක් සම්පූර්ණ වෙන්න ඕනේ හොඳ ජනනායකයෙක් වෙන්න. දැනුම තියෙන්න ඕනේ, බුද්ධිය තියෙන්න ඕනේ, නිපුණතා තියෙන්න ඕනේ, සෞන්දර්යාත්මක සංවේදීතා තියෙන්න ඕනේ. සෞන්දර්යාත්මක සංවේදීතා නැති කෙනෙකුට ජනනායකයෙක් වෙන්න බෑ. ඒ කියන්නේ සංගීත, නාට්‍ය, නර්තනය, සාහිත්‍ය පිළිබඳව නායකයන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක දරුවන්ට පවරලා දෙන්න ඕනේ. එක්තරා කාලයකදී කතා වුණා සාහිත්‍ය සිංහල භාෂාව, සරලිහිණි සංදේශය මොනවා හරි ඉගෙනගෙන මොනවා කරන්නද? දලදේශී නිෂ්පාදනයට නායකත්වයක් තියෙනවද කියලා. හැබැයි අපි සංවේදී මිනිස්සු බිහි කරන්නේ තව කෙනෙක්ගේ හැඟීම් දැනෙන මිනිස්සෙක් බිහි කරන්නේ සාහිත්‍යයෙන්, කලාවෙන්. එතකොට දැන් අපේ ජේ.පී. දිසානායක මහත්මයා කියනවා තව වටිනාකම් තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. විස්ඩම් එක නැතුව කිසි දෙයක් කරන්න බෑ කියලා. වෛද්‍යවරුන් ඇමතිතුමාත් එක්ක තරහ වෙලා රෝගීන්ට බෙහෙත් නොකර ඉන්නවා. එහෙම කරන්න පුළුවන්ද ප්‍රඥාව නැත්තම්? ඒ කියන්නේ අපි ප්‍රඥාව ඔස්සේ අලුත් ලෝකයක් නිර්මාණය කරන්න නම් අර සාහිත්‍ය කලාවට ලැබි පරතුරක් බිහි කරන්න ඕනේ කියන එක තමයි එතුමා අවසානයේදී කියන්නේ. මම හිතන්නේ හාමුදුරනේ දෙමව්පියොත් එක්ක එකතු වෙලා ඔබතුමා කරන්නේ ඒ සංවේදීතාවයෙන් යුතු තව කෙනෙකුගේ හැඟීම් දැනෙන ජීවිතය කොහොමද විඳ දරාගන්නේ කියන පණිවිඩය තමයි මේ දරුවන්ට උගන්වන්නේ. මට තව පුංචි වෙලාවක් දෙන්න. සාහිත්‍ය සහ ළමා ලෝකය කියන්නේ බොහෝම ලොකු කුළුල් පරාසයක් පුරා පැතිර ගිය දෙයක්. ඔබ දන්නවා ඇති මුනිදාස කුමාරතුංග ලංකාවේ සිංහල භාෂාව මහා තැනකට රැගෙන ගිය අපිට අද සිංහල භාෂාව පිළිබඳව වාග් විද්‍යාව පිළිබඳව කතා කරන්න බෑ මුනිදාස කුමාරතුංග මහතාගෙන් තොරව. ඇයි මුනිදාස කුමාරතුංග මහතා වැඩි කාලයක් තමන්ගේ නිර්මාණ සාහිත්‍ය තුළ ළමා සාහිත්‍යයට තැනක් දුන්නේ? කතා සාහිත්‍යයක් බිහි කරා. හීන්සැරිය, මගුල් කෑම, හත්පන වගේ ළමයින්ට කතා ලිව්වා. ඊට පස්සේ එතුමා පද්‍ය සාහිත්‍යයක් බිහි කරා. දන්නව ඇති සිරිමත් මගේ සැකි යහපත් ළමයෙකි. ඒ වගේම හාවා හරි හාවා මේ නිර්මාණ හරහා ළමයින්ට ලෝකයක් නිර්මාණය කරා. ඒ ළමා ලෝකය නිර්මාණය කරන්න වැඩි කැපකිරීමක් කරේ. වඩා වැදගත් දේ තමයි ළමයින්ගේ ලෝකය යහපත් කිරීම සහ අනාගතයේ උදෙසා ළමයින්ව මෙහෙයවීම කියන කාරණය. මම දවසකුත් මං හිතන්නේ දහම් පාසලේ වේදිකාවේදී කිව්වා සිබිල් වෙත්තසිංහ මහත්මිය ගැන. සිබිල් වෙත්තසිංහ කියනවා මා තුල ඉන්නේ චරිත දෙකක්. සුරලව දකිනා පොඩි ළමයෙක්, ආදරේ හඳුනන වැඩිහිටියෙක්. දෙන්නා එක් වී රස විඳිමින් මතු කර දෙන්නේ සිහිනලවක්. හැම වැඩිහිටියෙක්ම මේ වගේ හිතෙනවා නම් ළමයින්ගේ ලෝකය කොයිතරම් සුන්දර වෙයිද? ආදරේ හඳුනන වැඩිහිටියෙක් මං හිතනවා මේ සමාජයේ හැම කෙනෙක් තුළම වර්ධනය වේවා කියලා. එහෙම වුණොත් ළමයින්ගේ ලෝකය ඉතාම ලස්සන ලෝකයක් බවට පත් වෙන්න පුළුවන්. දැන් මං කිව්වනේ
හැම කෙනෙකුටම සාහිත්‍යය ඉතා වැදගත් වෙනවා. ජීවිතයේ විඳ දරාගන්නේ කොහොමද කියන එක උගන්වනවා කියලා. ඒ නිසා මම මගේ මේ පුංචි කතාව ඉවර කරන්න රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ පුංචි කවියක් තෝරගත්තා. මේ ළමයින්ට වැදගත් වෙන කවියක්. අපි පරදින හැම වෙලාවකම අඬනවා. දිනන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. බලන්න රත්නශ්‍රී විජේසිංහ මහත්මයා පුංචි ළමයින්ට උගන්වන මේ කාරණාව. රත්නශ්‍රී විජේසිංහ මම හිතන්නේ ඔබ හැම කෙනෙක්ම දන්නවා. ඔබතුමාගේ අද හොඳම දවස ඔබ එනවා නම් ගීතය ලියලා තියෙන රත්නශ්‍රී විජේසිංහ ජීවිත ආශාව දල්වපු කවියෙක්. එතුමාගේ හැම කාව්‍ය සංග්‍රහයක් තුළම තියෙන්නේ ජීවිතය පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් එකතු කරන අංගයක්. ඉතින් කියනවා මේ ළමයෙක් සහ ගොළු බෙල්ලෙක් අතර කතන්දරයක් සංවාදයක් යනවා. දැන් ළමයා කියනවා ගොළු බෙල්ලට ගොළු බෙල්ලෝ ඔහොම ගියාට පුළුවන් දෝ ගහමුදුනට යන්න ඔයාට. හරිම හිමින්නේ ගොළු බෙල්ලා ගහමුදුනට යන්නේ මේ ළමයා අධෛර්යමත් කරනවා. ඒකට ළමයා කියනවා උසට උසේ ගහ හැදුනේ නෑ ඒක රැට. ඇයි ළමයෝ තේරෙන්නේ නැද්ද ඔයාට? ගොළු බෙල්ලා වැඩේ අතාරින්නේ. ඊට පස්සේ කියනවා ගහ මුදුනේ මල් විතරයි මල් නෑ පාට. වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දෙයට. ළමයා තවදුරටත් කියනවා ගියාට වැඩක් නෑ උඩ තියෙන කොළ විතරයි මල් නෑ යන්න එපා කියලා. එතකොට මේ ගොළු බෙල්ලා කියනවා එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට? දලබු වෙසක් තිබුණා නේද සමනලයාට. උදාහරණයකින්ම දෙනවා දලබුවෙක් තමයි සමනලයෙක් කියලා. ඒත් ළමයා කියනවා හෙමින් ගාට ඔහොම ගියාට හිස් අතින්ම එන්න වේවි බිමට ඔයාට. බලන්න ගොළු බෙල්ලා අන්තිමට ළමයාට දෙන උත්තරය හෙමින් ගහ මුදුනට මා යන දාට මල් පිපේවි ගහ මුදුනේ ලස්සන පාට. ජීවිතය අතාරිනවද? නෑ. ජීවිතය පිළිබඳව අලුත් පාඩමක් ළමයාට උගන්වනවා. මං හෙමින් යන දවසට මල් පිපේවි කියලා. ඒ නිසා මම මේ දෙමව්පියන්ට කියනවා දරුවන්ට සාහිත්‍ය පවරන දෙන්න. සාහිත්‍ය හරිම සුන්දරයි. ඒක වැළඳ ගන්න. සාහිත්‍ය හරිම චමත්කාර ජනකයි. ඒක අත්විඳින්න. ඒක හරිම ආදරණීයයි. හොයාගෙන යන්න. බොහොම ස්තුතියි.